හරි මම ට්‍රේඩ් එකක් අරන් තියෙනවා දැන් අද දැන් වීඩියෝ එකේ ඒ කියපු විදිහට තමයි මෙතන මේ ට්‍රේඩ් එක ගත්තේ. ඒ නිසා මම හිතුවා මම ගත්ත ට්‍රේඩ් එකේ බ්‍රේක් ලෝන් එක ගෙනාවන හොඳයි කියලා. මේ මෙතන ට්‍රේඩ් එක මේ රන් කරනවා තියෙනවා. හරිද? එතකොට guys මෙතන තියලා දෙන්න මොකද්ද කියලා බලුවම පස්සේ මම මුලින්ම බැලුවේ 4 chart එක. high time frame එක විදිහට මේල් බැලුවම මම දැක්කේ daily chart එක PDR එක කියලා තියෙනවා. හරිද? මොකද්ද කියන PDR එක? මෙන්න මෙතන තියෙන fair එක. හරිද? ඒක ගන්නවා. මෙන්න මේ fair එක එකට ටැප් කරලා තියෙනවා දැන් මෙන්න මේ අද දවසේ කැන්ඩල් එක. හරිද? එතකොට ඔතනදී මම බලන්නේ එතකොට මගේ daily mass එක sell ඊට පස්සේ 4 hours shift වෙනවා. බලනකොට 4 මෙන්න මෙතන තියෙන fair එක. හරිද? ඒ කියන්නේ අපේ bias එකද sell. හරිද? ඊට පස්සේ මම මොකද shift වෙනවා 4 hours bias clear නිසා ඊට පස්සේ මගේ time frame alignment වලට 15 minutes 15 minutes වලදී මෙතනින් buy side එක shift කරලා තිබ්බා. හරිද? ඊට පස්සේ මෙතන තිබ්බ volume block එක මෙතන projection එකක් දීලා මෙතන change of character දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන CST එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මම බලනවා 3 minutes වලට. බලනකොට මෙන්න මෙතන තිබිලා තියෙන entry එක මේ ඒක මිස් වෙනවාට. ඊට පස්සේ මම බලන් හිටියේ මොකද කරන්නේ කියලා බලනකොට මෙතන තමයි US එක. ඊට පස්සේ ලොකු displacement එකක් එක්ක දෙන්නේ. දෙනකොට මම ඊට පස්සේ මෙතනින් මොනවා tool එක ගන්න බැංකු මේක 50% එකක් බලන් හිටියා. මාකට් එක මේ මොකද රිවර්ස් වෙයිද කියලා. මෙන්න මෙතන. හරිද? මම ඔකට ලූප් එකක් දැම්මා. එතකොට මෙන්න මෙතනදී බලුවම පස්සේ මම බලන් හිටියා. ඊට පස්සේ මෙතන හරියට 50% වලට ඇවිල්ලා. හරියට ඊට පස්සේ මෙතන තියෙන බ්‍රේක් බ්ලොක් එකක් තිබ්බා. දෙකමත් එක කම්ප්‍රෙෂන් වෙන වෙලාවරම මාකට් එක සෙල් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන මම ගත්තා. මම US එකක් දුන්නා. ඒකත් එක්කම මම ෆෙයර් එකක් දුන්නා. කෙනෙක් මෙතනින් එන්ට්‍රි එක ගන්නත් පුළුවන්. හරිද? අරගෙන ගිහලා මම මෙතන තියෙන වොලියුම් ලොක් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා equal trade block. හරිද? ඒ කියන්නේ ලික්විඩ් පූල් එකක තමයි ලික්විඩ් සිප් කරලා තියෙනවා. 15 minutes එක clear තිබ්බා. ඒතර තිබ්බා clear ඒක මෙතන අරන් තිබ්බා. ඒ වුණාට මම මෙතන මාක් කරගත්තා. ඊට පස්සේ මගේ මෙන්න මෙතන තියෙන 1 hour මේ 1 hour මෙසල් අර 4 hour මේ ෆෙයර් එකක්. ඒක තමයි ඔය ඩෝන් ලික්විඩ් එක. ඒකට තමයි ටාගට් කරලා දෙන්නේ. හරිද? දැන් බලන් ඉන්නවා 1 2 කීයද? ආරාරේ 1 4.6 කියනවා. හරි. මම මොකද වෙන්නේ කියලා. ඒක නෙමෙයි මම අර උදේ ගෙනාවු ඔය කතන්දරේ තමයි මම පෙන්නන්න ගත්තේ. වෙලා තියෙන්නේ. තෝච් එක දුන්නාට පස්සේ අර මං කිව්ව විදිහට ඉන්ටර්නෙට් මේ ලික්විඩ් වලට ඇවිල්ලා මාකට් එක රිජෙක්ට් වෙනවා. හරිද? ඊට පස්සේ නැවත VS එකක් දානවා. ආයෙත් එහෙම මේක දැන් ඩවුන් ස්ටොක් එක හදන්න යනවා. කොහෙද ගන්නේ? කොහෙද ගන්නේ කියන්නේ? මොකක් හරි පීරියඩ් එකක් කියලා මෙතන තියෙන පීරියඩ් එක. මෙතන ඉවස් වෙන්නත් පුළුවන්. හරිද? මෙතන ඉවස් වෙන්නත් පුළුවන්. මගේ ටාගට් එක තියෙන්නේ මෙන්න මෙතන. මොකද මගේ හයි ටයිම් ෆ්‍රේම් පීරියඩ් එකක් මෙතන. ඒ නිසා මම හිතනවා මෙතන ටයිම් ෆ්‍රේම් රිජෙක්ට් කරලා මේක මෙතනට දෙයි කියලා. ඊට පස්සේ මෙතනින් ආයේ බලලා ගන්නට බලන්න පුළුවන් බයි එක. මම ආයේ මූව්මන්ට් බයි මූව්මන්ට් එක ගන්න. මොකද මගේ මෙතන දවසේ ගන්න ඕනේ ටාගට් එක මෙතන. මම දවසේ තියනවා. මොකද මෙතන තියෙනවා පිප්ස් පිටුදා තියෙනවා ඒ පිටසත් පහක් කරලා දෙනකොට ඒ නිසා මම හිතනවා මෙතනට කියලා. මේ උගම වගේ අදලස් ට්‍රේඩ් එක